සුබ දවසක් කියලා ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අදත් වෙනස්ම විදිහේ වගා විස්තරයක් සහිතව ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න තමයි මම මේ හදන්නේ. ඉතින් ඇත්තටම මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ පැපොල් වගාවේ මූලික පියවරක් වන බීජ සිටුවීමේ පියවර. ඉතින් අපි කොහොමද මේ පැපොල් බීජයක් සිටුවා ගන්නේ කියන එක තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මම වේගා කියන හයිබ්‍රිඩ් වර්ගයේ පැපොල් බීජ පැකට් එකක් තමයි ගත්තේ. ඉතින් මේවා වෙළඳ පොලේ අපිට ගන්න තියෙනවා ඕනෑම ප්‍රභේදයකින්. ඉතින් ඒක සාමාන්‍ය වෙළඳ පොළ මිල 540ක් වගේ වුණා මට ওই පැකට් එකට. ඊට පස්සේ මම පැකට් එක ගෙනල්ලා ඔන්න ඔය විදිහට පෙඟෙන්න දාගත්තා. මොකද පැපොල් බීජ හිටවන්න කලින් අවමය පැය 24ක්වත් හොඳට පෙඟෙන්න ඕන. මොකද පැපොල් බීජ තරමක් තද ස්වභාවයක් ගන්න නිසා තමයි අපි ඒක කරන්නේ. දැන් මම හදන්නේ මේ පැපොල් බීජ සිටවන්න අවශ්‍ය කරන පස් මිශ්‍රණය සදාගන්න. ඉතින් ඒකට මතු පිට පස්, වැලි සහ කොම්පෝස්ට් පස් මං හොඳින් මිශ්‍ර කරගත්තා. මොකද හොඳින් ජල වහනය සිද්ධ වෙන්න සහ ශාකයේ ගුණාත්මකව වර්ධනය වෙන්න මේ පස් මිශ්‍රණය නිවැරදිව සකසා ගන්න එක ගොඩාක් වැදගත් දෙයක්. ඒ වගේම තමයි මේ පස් මිශ්‍රණය සදාගෙන අවසන් වුණාට පසු අපි මේ පැපොල් බීජ සාමාන්‍යයෙන් මුලින්ම ශේෂ්ත්‍රයේ සිටවන්නේ නැහැ. ඉතින් අපි පැකට් එක පැලවෙන්න සලස්සලා තමයි යම් තරමක වර්ධනයක් සිද්ධ වුණාට පස්සේ තමයි අපි මේක ශේෂ්ත්‍රයේ සිටවන්නේ. ඉතින් අපි මේකට පැකට් එකක් අපිට ඕන නම් වෙළඳ පොලේ ගන්න මිලදී ගන්න තියෙනවා. ඒ වගේම අපිට යෝගට් කෝප්පයක් වැනි දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ඔය ඉවතලන පැකට් වර්ග අපලා වගේ අපිට ළඟපාතම මුදලක් වියදම් නොකර දෙයක් හොයා ගන්නවා නම් ඒ වගේ පැකට් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මම නම් ඔන්න පාවිච්චි කරේ ඔන්න ඔය වගේ බෑග් වෙළඳ පොලෙන් මිලදී අරගෙන. ඉතින් මේවා ගොඩාක් මිලක් වෙන්නේ නැහැ. ඉතින් මට පැපොල් බීජේ පැකට් එකේ හරියටම තිබ්බේ පැපොල් බීජ 11යි. ඉතින් මම මේකට අවශ්‍ය කරන විදිහට මිලදී අරගෙන ඔන්න ඔය විදිහට පස් ටික පුරව ගත්තා. ඉතින් මේ පැකට් වල පතුලේ සිදුරු හදලා තියෙනවා. මොකද ජලය බැස යන්න. මොකද නැත්තම් බීජ කුණු වෙනවා. ඉතින් ඔයාලත් ඔයා ගෙවත්තෙන් මොකක් හරි ඔයාගේ ළඟපාත තැනකින් පැකට් එකක් ගන්නවා නම් හෝ කප් එකක හරි හදනවා නම් පුංචි සිදුරු යටින් තියන්න අමතක කරන්න එපා. මොකද ජල වහනය සිද්ධ කරන්න තමයි අපි ඒ විදිහට කරන්නේ. ජලය බැස යන්න. නැතිනම් මේ බීජ කුණු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම මගේ චූටි මැණික ඇත්තටම මට ගොඩක් උදව් කරනවා. ඒගොල්ලෝ හරිම ආසයි ඒ වගේ දේවල් කරන්න. ලස්සන සින්දු කිය මොනෝ හරි කියව ඉතින් අම්මා පස්සෙන්ම ඒ වගේ වැඩවලට එයත් උදව් කරන්න අනිවාර්යයෙන්ම එනවා. ඇත්තටම ඒක අපි ළමයින්ට දෙන එක්තරා ආකාරයක ආදර්ශයක්. ඉතින් මං බීජ සිටුවන්න අවශ්‍ය පැකට් ටිකක් සකස් කරගත්තා. ඉතින් ඔයාලට දැන් ඔය පේන්නේ හරියටම පැය 24කට පස්සේ මං කලින් දවසේ ඒ කියන්නේ ඊයේ උදේ 9ට තමයි බීජ පෙඟෙන්න දැම්මේ. මම අනිත් පහුවදා උදේ 9 වෙනකොට මේ බීජ හොඳින් පෙරලා පෙනේරකින් පෙරලා බීජ වතුරෙන් ඉවත් කරගෙන රෙදි කෑල්ලකට බීජ ඇට ටික දාලා තවත් පැය 12ක් ඒ රෙදි කෑල්ල තුල ගැට ගහලා තිබ්බා. මම රෙදි කෑල්ල තුල පෙඟෙන්න තියලා පැය 12ක් ගියාට පස්සේ ඉතින් මේ පැකට් තුල මේ බීජ තැම්පත් කරන්න ඒ කියන්නේ සිටුවන්න පටන් ගත්තා. ඉතින් මේ බීජ සිටුවීමේදී අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද මේ සිදුර අපි හදනකොට පැකට් තුල සාමාන්‍යයෙන් අඟල් භාගයක් තරමට තමයි සිදුරු කරලා ඒ බීජය අපි ඒ තුල තැම්පත් කරන්නේ. මොකද ඊට වැඩි අපි යටට දැම්මොත් මේ බීජය කුණු වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ නිසා මේක පොළව මතු පිටම වගේ අඟල් භාගයක් තරමට යාන්තමට සිදුරු කරලා තමයි මේ බීජය අපි තැම්පත් කරන්නේ. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය කරන විදිහට හිරු එළිය සහ ජලය ලබා දෙන්න ඕනි. ඉතින් සාමාන්‍යයෙන් පැපොල් බීජයක් පැලවෙන්න සාමාන්‍යයෙන් දවස්
දවස් 14ක් වගේ කාලයක් යනවා. ඉතින් ඒ කාලය තුල ඒකට අවශ්‍ය කරන හිරු එළිය සහ ජලය අපි ලබා දෙන්න ඕනි. ඒ වගේම තමයි තද හිරු එළියක් මේකට අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් තද හිරු එළිය පවතින ස්ථානයක තියන්නේ නැතුව මද හිරු එළිය තියෙන තැනක තියෙන එක අපි මේකෙදි ගොඩක් වැදගත් වෙනවා. එහෙම නැත්නම් තද අවු රශ්මිය වැටෙන වෙලාවට අපිට පුළුවන් කොළාතු වලින් වගේ මේක ආවරණය කරන්න. උදෑසන හිරු එළිය අනිවාර්යෙන් අපි ලැබෙන්න සලස්වන්න ඕනේ. ඉතින් දින 7ක් 14ක් අතර මේ පැපොල් බීජ පැලවෙනවා අපිට බලා ගන්න පුළුවන්. බීජ පැලවුණාට පස්සේ බීජ පැල වර්ධනය වෙන විදිහ වගේම මේ බීජ සිටුවන්න වල සකස් කරගන්නේ කොහොමද, පැලවලට සාත්තු කරන්නේ කොහොමද වගේම අස්වැන්න නෙලා ගන්න තෙක්ම වීඩියෝ ඔයාලට ඉදිරිපත් කරන්න මං බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට නම් ඔයාලා මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න ඕනේ. ඒ නිසා මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා මේ වගේ වීඩියෝ තවත් බලන්න මගෙත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.